ඉතින් මරියතුමියගේ ජීවිතය ගැන මෙනෙහි කරනකොට අද අපි මෙනෙහි කරන්නට යන්නේ ක්‍රිස්තෝත්තම මාතාව නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ මව වන මරියතුමිය යන නාමය පිළිබඳවයි. ඉතින් මෙම ක්‍රිස්තුස් වහන්සේගේ මාතාව කියන නමට එහි අර්ථය කෙසේද පැමිණියේ? එය ආරම්භ වුණේ කෙසේද කියන එක අපි සිතලා බැලුවොතින් එදා දේවමෑණියන්ට මරියතුමියට ගාබ්‍රියල් දේවදූතයා මංගලම් කියපු අවස්ථාවේදී එසේ මම ඔබගේ දාසිය වෙමි කියනන්නේ වාක්‍යය සමග තමයි එම නාමයට අර්ථයක් ලැබුණේ. ක්‍රිස්තුස් වහන්සේගේ මාතා. එසේ කියන ඒ වචනය තුළින් දේව මාතාවන් ගැලවීමේ සැලැස්මට ඉතාමත් කිවතින් ගැලවීමේ සැලැස්ම තුළ මූලික තැන නැත්නම් අග්‍රස්ථානය දේව මෑණියන් සිටිනවන්නේ. ඒත් සමගම එසේ කීමට තරම් ඇයගේ නියතමානීකම සහ ඇයගේ යටහත් පහත් ඇයවේ ඒ තත්ත්වයට එයන් වහන්සේ උසස් කර. ඉතින් මෙම මාසය තුළදී අද දින ජෙසුස් වහන්සේගේ මව නොහොත් ක්‍රිස්තුස් වහන්සේගේ මව ඒත් සමගම අපිට තවත් අර්ථකථනය කරන්න පුළුවන් මෙසියස් මාගේ මව මෙසියා අපගේ ගැලවුම් කාරයාණන් ඔහුගේ මව කියන මේ මරියතුමිය ඒ චරිතය කොතරම් දුරට අපගේ ජීවිතය තුළ ඇය අප උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වන බවත් ඒත් සමගම අපි දන්න අනිත් කරුණ තමයි ඇය ගැලවීමේ කාර්යභාරයට සම්බන්ධ වෙච්ච පළමු කාන්තාව. ඒ කියන්නේ ජෙසුස් වහන්සේගේ මවවීමත් සමග ඒත් සමගම ඇය ජෙසුස් වහන්සේගේ මවවීමත් සමග ජෙසුස් වහන්සේව දරාගෙන ඒ ආලෝකය මේ මුළු මිනිස් සංහතියටම ලබා දෙනවා. ඉතින් ඔබටයි මටයි අද ආරාධනා කරන්නේ මරියතුමියමෙන් උන්වහන්සේව ආත්මීකව දරාගෙන මේ දවස තුළ සහ මේ මාසය තුළ ගමන් කරන්නට.